හොඳයි. ඔය අතරම ගොඩක් වෙලාවට අම්මලට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දරුවෝ ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ දරුවන්ගේ හිසකෙස්වල උකුණ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් අම්මලා මේ සඳහා එක එක ප්‍රතිකාර හොයනවා, ප්‍රතිකාර කරනවා. හැබැයි සමහරක් වෙලාවට කියන කාරණාව තමයි මේක හොඳ වෙන්නේ නැහැ කියන කතාව. එතකොට මේ වගේ ප්‍රශ්නයකට අපිට මොන වගේ විසඳුමක්ද තියෙන්නේ රොෂිකා? උකුණු මර්ධක බෙහෙත් එක මේක පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් පාසල් කාලේ පාසල් දරුවන්ට අර දාඩිය දාන එකත් එක්ක උකුණු හැදෙන ප්‍රමාණය වැඩි. ඉතින් එහෙම දරුවන්ගේ උකුණ දැන් පුංචි අයගේ කියන්න පුංචි අයගේ ඔළුවට බෙහෙත් දාන දෙමාපියෝ බයයි. පොඩිනේ දරුවෝ. ඒ නිසා. නමුත් මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකේ අර මං කිව්වාගේ රූසිලෝන් කවදාවත් මිනිසුන්ට අහිතකර දේවල් මිශ්‍ර කරන්නේ නැහැ තමන්ගේ නිෂ්පාදනවලට. ඒ නිසා බය නැතුව කුඩා දරුවෙකුට උනත් පාවිච්චි කරන්න පුළුවන් උකුණු මර්ධකයේ විශේෂයෙන් තියෙන්නේ කපුරු තෙල්, භෘංගමාල තෙල්, ඒත් එක්කම අපි කිව්වා සැවන්දරා වගේ ආයුර්වේදීය නිෂ්පාදන විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා බය නැතුව දාන්න පුළුවන් කුඩා දරුවෙකුගේ උනත් වලට කිසිම කිමිකල් එකක් නැහැ. කෙමිකල් එකක් නේ අපි දන්න උකුණු බෙහෙත් විශාල වශයෙන් තියෙන කෙමිකල්ස් දාපුවා. ඒ නිසා තමයි කුඩා දරුවෙකුට උනත් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියන්නේ.